තව ප්‍රවණතාවයක් තියෙනවා ඡන්දෙ දෙන්න ඔය පුංචි ඡන්දෙදි. එත අපේ එක ගමේ එක අපි දන්න එක අපිට වැඩක් කරපු එක අපේ මල්ල ගෙදෙට්ට කොටාලු ගෙදෙට්ට දානය ගෙදෙට්ට මගුල් ගෙදෙට්ට නේද. එන අපේ අයියා මල්ලි නැන්ද නේද. ඒක. අන්න ඒක හොඳට වැඩ කර ඔය සමගි ජන බලවේගෙටයි එක්සත් ජාතික පක්ෂයටයි පුටුවටයි වැඩි දෙනෙක් කතා කරන්න විශේෂ පොහොට්ටුවට. මොකද පොහොට්ටුව බැසිල් රාජපක්ෂ යටතේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීලාව කවදාවත් ගණන් ගත්තේ නැහැ. ඔහු නිතරම පොඩි මිනිස්සුට පොඩි කියන්නේ ඔහුට පාලනය කරන්න පුළුවන් කණ්ඩායමට තමයි වරදාන දුන්නේ. ඔහුගේ බලකාය තමයි ඔය ප්‍රාදේශීය සභා සභාපතිලා. ඒකනේ ප්‍රාදේශීය සභාපතිලා විශාල පිරිසක් පාර්ලිමේන්තුවට ආවේ. ඒතර මේ අය ගම්වල සැලකිය යුතු ආධිපත්‍යයක් ඔය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දශකයේ ඇතුලේ හදාගත්තා. පාරවල් හැදුනා, සංවර්ධනය කෙරුණා, ඒව හරහා ඒගොල්ලන්ට දැවන්ත ධනයක් අර කියන්නේ වැලි කළුගල් පස් බලකාය සැලකිය යුතු බලයක් ගොඩනගාගත්තා. ඒ වගේ මේගොල්ලෝ ගම්වල ප්‍රචලිත චරිත. ඒ කියන්නේ දානි ගෙදෙට්ට, මල ගෙදෙට්ට, එමර ගමේ මිනිහෙක් ඔය ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයා ගමේ මිනිහෙක් නෙවෙයිනේ. ගමේ විවේචකයා ඔහු. හැමදේම විවේචනය කර කර ඉන්න කෙනා. නමුත් පොහොට්ටුවේ සමාජිකයා, සමහරට සජබ සමාජිකයා, සමහරට මේ එක්සත් ජාතික පක්ෂය අනික් පක්ෂවල සමාජිකයෝ ගම්වල යමක් කරපුවා. ඔබට පේනවා ඇති මේ පාර ඔය කොට්ටාස විශාල ප්‍රමාණයක් ජයගත්තනේ 1000කට අධික ප්‍රමාණයක් මාලිමාවේ නෝන අපේක්ෂකයෝ. ඒ අපේක්ෂකයෝ බොහෝ දෙනෙක් ඔය අපේ එක ගමේ එක අපිට වැඩ කරපු එක අපේ අයියා මල්ලි එහෙම බල්ලා දීපු එක. ඒ නිසා මේ ගොඩක් දෙනෙක් හිතන්න හොඳ නෑ පොහොට්ටුවට මහා ප්‍රගමනයක් මේකෙන් ආවා කියලා. ඒ පොහොට්ටුවේ කාඩරේ හයිය තමයි ඒ ආවේ. ඒක ගොඩනගා ගන්න නාමල් රාජපක්ෂට හැකිවීම ඒ ඔහුගේ ජයග්‍රහණයකට උට පෙන්වන්න පුළුවන්. සජබෙත් ලොකු ක්‍රියාවල යන ඒ සජබ කාඩරේ තමයි වැරවෑම් කළා එතෙන්ට ඡන්ද ගන්න. I think අද ගත්තොත් කෙහෙල්වත්තත් පරාදයි. මේ පහුගේ මැතිවරණයෙන් කෙහෙල්වත්තත් පරාදයි, මැද කොළඹත් පරාදයි. මොකද ප්‍රේමදාස යුගයකට කවුරුත් ඡන්ද දීලා නැහැ. හරි පරාදයි. මහ ඡන්දෙත් පරාදයි, මේ ඡන්දෙත් පරාදයි. හරි හැබැයි ඒ සජබ ඇතම් මන්ත්‍රීලා තමන්ගේ අර ආසනයක තමන්ගේ කොට්ටාසේ රැකගෙන තියෙනවා. දැන් කෙහෙල්වත්ත දිනුවේ පොහොට්ටුව මේ පාර. ප්‍රේමදාස මහත්තයා කෙහෙල්වත්ත දිනුවේ පොහොට්ටුව. හරි? ඒ කියන්නේ ඒ අපේක්ෂකයාගේ ප්‍රබලකම. එතනදී නැතු මේ නමල් මහත්තයාට නෙමෙයි ඡන්දය හම්බුනේ. බැසිල් මහත්තයාටවත් මහින්ද මහත්තයාටවත් නෙමෙයි. ඒ ඡන්දය හම්බුනේ අර අපේක්ෂකයාට. ඒ වගේම ඔය සජබ කොට්ටාස ගණනාවක් ජයග්‍රහණය කළා. ඒක ජයග්‍රහණය කළේ එහෙම. අනිත් තැන්වලත් එහෙමයි. ඉතින් ඒක නිසා මෙන්න මේ සාධක දෙක මත තමයි මේ ඡන්දේ තීරණය වෙන්නේ. ඒ වගේම මේකෙන් නැවත පෙන්වලා තියෙන එක මොකද්ද? අච්චර ඡන්ද අඩු වෙලත් නේද? ඒ කියන්නේ තුනෙන් ඡන්ද තුනකින් එකක් නතර වෙලත් තාමත් ජයග්‍රාහකයා මාලිමාව. ඒකෙන් පේන්නේ මොකද්ද? වෙනද හැමදාම විපක්ෂය කියලා එකක් තිබුණනේ ළඟ ළඟ. අරක 150යි මේක 145යි විපක්ෂයක් තිබුණනේ. එහෙම එකක් දැන් නැහැ. බොහෝ තැන්වල අපේ විපක්ෂය 10%ට අඩු. මේ ඡන්දෙදි තව වැදගත් සාධකයක් තිබුණා. ඒක තමයි මාලිමාවට පුළුවන් වුණා උතුරු හා නැගෙනහිර විනිවිද යන්න. ඒක ධනාත්මක ලකුණක්. ඒ කියන්නේ වෙනම රාජ්‍යවලට දෙමළ අනන්‍යතාවයට, මුස්ලිම් අනන්‍යතාවයට ඡන්දෙ දීදී හිටපු මිනිස්සු පොදු අනන්‍යතාවයකට ඡන්දෙ දුන්නා. ඒක මේ මාලිමාවල අගාගත්ත ලොකු ජයග්‍රහණයක්. හැබැයි අපිට පේනවා ඒක තා කෙටි කාලයක් ඇතුළත නේද? ඒකෙන් විශාල පදාසයක් ආපහු ගියා. එතනත් හිටපු ඇමතිතුමාර අපේ මිනිහට ගමේ මිනිහට ඡන්දෙ දෙන්න ඕනේ කියන සාධකේ ආව වෙන සාධකේ තමයි ආවේ. ඒක එතනත් ආවේ ඒකයි. අපි දන්න මිනිහට දෙන්න ඕනේ කියලා. ඒ මොකද දැන් ඔය යාපනෙන් එහෙමපත් වෙච්ච මාලිමාවේ മന്ത്രിවරු, තිරිකුණාමලෙන් පත් වෙච්ච අය, මඩකලපුවෙන් පත් වෙච්ච අය, අම්පාරෙන් පත් වෙච්ච අය මේ මහජනයා එච්චර දන්න අය නෙවෙයි. මොකද ඔය සාධක දෙක මත තමයි කලින්දු පුංචි ඡන්දේ තීරණය වෙන්නේ. අපේ මිනිහා ගමේ මිනිහා අපිට වැඩක් කරගන්න ඕන එක. ඒ කියන්නේ අපි කියන්නේ ඔකට සෝෂියල් කරන්සි කියලානේ.